බලන්න මේක මොකක්ද පාර කියලා. මේක තමයි පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගය. මේ වන විට මෙම මාර්ගයේ ගමන් කිරීම තනින් තන නතර වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි සාලියව පාලමට එහා පැත්තේ විශාල වශයෙන් සෝදාපාඩුවට ලක් වෙලා පාර ඒ වගේම පාලම් බෝක්කු සියල්ල මේ විදිහට හේදිලා ගිහිල්ලා තිබෙනවා. මේ ස්ථානයේ විශාල ලෙස වලවල් හැරිලා කොන්ක්‍රීට් කණු පෑදිලා අනතුරුදායක ලෙසම සෝදාපාලුවට ලක් වෙලා මේ පාලම කඩාගෙන ගිහිල්ලා තිබෙනවා. මේ මාර්ගයේ යොදා තිබුණු කාපට් මේ වෙන විට කෑලි කෑලි ගැලවිලා පාරින් ඉවතට ගිහිල්ලා සමහර ඒවා පාරේ ගොඩ ගැහිලා පාලමුඩ ගොඩ ගැහිලා කොන්ක්‍රීට් ගොඩ ගැහිලා මහා විනාශයක් බවට තමයි පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ විතරක් නෙමෙයි මෙම මාර්ගයේ ගමන් කිරීම කොහොමදවත් සුදුසු තත්ත්වයක නැහැ. මේ නැවත පිළිසකට කරනවායි කියන්නේ විශාල මුදලක් වැය කරන්නට සිද්ධ වෙනවා. මේ ආකාරයේ පාලමක් මේ විදියට කොන්ක්‍රීට් තට්ටු පිටින් ගලවගෙන යන්න, තාර තට්ටු පිටින් ගලවගෙන යන්න කොයිතරම් වැස්සක්, කොයිතරම් වරුසාවක් එන්නට ඇද්ද, කොයිතරම් ජල ගැල්මක් ගලාගෙන එන්නට ඇද්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. අවුරුදු 35කට පමණ කාලයක් තුළවත් මෙවැනි ආකාරයේ මහා ගම්වතුරක් ආවේ නැහැයි කියලා ඒ අවට ඒ ආසන්නයේ කලාවේ පන්සලේ ස්වාමින් වහන්සේ පවසා සිටියා. මේ වෙන විට මේ මාර්ගයේ දෙපස මේ විදිහට විශාල වශයෙන් ගලාගෙන ගිහිල්ලා තිබෙන්නේ යොදලා තිබුණු කොන්ක්‍රීට් ප්‍රතිබැම්ම ඉතුරු වෙලා අනිත් සියල්ල සෝදගෙන ගිහිල්ලා. හැබැයි අනාගතයේදී නැවත වතාවක් මේ මාර්ගය සකස් කරනවා නම් මීට වඩා තාමත්ම ආරක්ෂිත ආකාරයට මේ නැවත සංවර්ධනය කරන්නට සිදු වෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ ගම් වතුර නැවත වතාවක් ලබන වසරේ ආවොත් නැවතත් මේ වගේ මහානියක් වෙන්නට ඉඩ පුළුවන්. හැබැයි දෙපැත්ත කොන්ක්‍රීට් එක තිබුණා නම් කොන්ක්‍රීට් තිබෙන ප්‍රදේශයේ මේ තරම් සෝදාපාඩුවට ලක් වෙලා නැහැ. අපිට පේනවා පාර දෙපැත්තේ කොන්ක්‍රීට් එකක් තිබෙනවා. ඒ වගේම බලන්න මේ ට්‍රාන්ස්ෆෝමරයක් ගැලවිලා බිමට වැටලා තිබෙනවා. මේ ට්‍රාන්ස්ෆෝමරේ ප්‍රදේශයේටම විදුලිය නැහැ. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමරයක් වතුරට මේ විදිහට විනාශ වෙලා තියෙනවා. මේව හදන්න පුළුවන් වෙයිද? බැරි වෙයිද? අලුතෙන් මෙවුවා ගන්න වෙයිද කියන එක අපිට කියන්නට විදියක් නැහැ. කොහොම වුණත් මේ තමයි බස් රථයේ මේ බස් රථයේ 70ක් පමණ ගමන් කරලා තිබෙනවා. බස් රථේ ගහගෙන ගිහලා තියෙනවා. මේ ජීවිත බේර ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. සමහර වෙලාවට එක ජීවිතයක් විනාශ වුණා කියලා කියනවා. මේ ප්‍රදේශයේ තිබිලා දේහයක් හම්බුණයි කියලා කියනවා. ඉතින් කොහොම වුණත් මේ විනාශය සබහා ධර්මයෙන් ලැබුණු විනාශයක් කියන එක තමයි අපිට කියන්නට වෙන්නේ.